ඉතින් බොහොම ආදරෙන් පිළිගන්නවා The Biotech Diaries මගේ YouTube channel එකට. අද වීඩියෝ එකකින් ඔයගලන්ට අරන් ඉන්නේ මම මේ මාසේ පුරාවටම මොකද කරේ කියලා. ඉතින් මට නම් මේ මාසේ කියන්නේ ටිකක් හිමින් ගෙවුන මාසයක්. හැබැයි බොහොම ලස්සන මතක ගොඩාක් පිරුණු මාසයක් තමයි මැයි කියන්නේ. මේගොල්ලෝ දකින්නේ කලා ඔය. ඉතින් තාත්තයි මායි අපේ ගෙදර පොඩි වැඩ ටිකක් ඉස්සරහට එන්න තියෙනවා. ඒකට බඩු ගන්න යනකොට තමයි මේ ලස්සන වීඩියෝ ක්ලිප් එක ගත්තේ. හරි. ඉතින් මම මුලින්ම කියන්නම් මම කැම්පස් ඉවර වෙලා මගේ ඉන්ටර්න්ෂිප් එක පටන් ගන්න ඕනේ. ඒකට මම ඉන්ටර්විව්ස් කීපයකටම ගියා. ඉතින් මම මේ සාරිය ඇඳගෙන වීඩියෝස් කීපයක් ගත්තා. ඒවත් මේකට දාලා තියෙනවා. මම ඉන්ටර්විව්ස් වලට යන වෙලාවල් වලදී තමයි මේ වීඩියෝස් ටික ගත්තේ. ඊගාවට සිද්ධ වුණ විශේෂම මං ආසම දේ තමයි මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ආවා මාව බලන්න ඒගොල්ලන්ගේ ගෙදර අයත් එක්ක අපේ ගෙදර. ඉතින් මේ තියෙන්නේ මේ වීඩියෝ එක. හිරු යනවා අවරටම කළුවරට හුරු වෙන්න සඳට පුළුවනි අඹරටම දිදුලන එලියක් වෙන්න තිබෙන තුරු බයාලේ මට ඕනේ රැකගන්න ඔබේ ළඟටම වෙන්න හැමදාම ඉඩ දෙන්න. ඔන්න දානන් ඉතින් මට හරියම සතුටු දවසක්. මං හිතනවා හැම ගෑනු ළමෙක්ම ජීවිතේ ආසාවෙන් බලන් ඉන්න දවසක් තමයි ඒක කියලා. මේ තියෙන ඉතින් එයා අපේ ගෙදර එනකොට මට ගෙනාවු එක සුකුරුත්තන් දේවල්. ඉතින් මට හරියම ආදරණීය මතකයන් වේවි මේවා පස්සේ බලනකොට. ඔන්න ඉතින් මේ දේවල් ඔක්කොම ඉවරුනාම මගේ ඊගාව ලොකුම වැඩේ තමයි මගේ ෆයිනල් ඉයර් රිසර්ච් එක මම ඔන්න ඇබ්ස්ට්‍රැක්ට් එක පබ්ලිෂ් කරා මගේ කැම්පස් එකේදී. ඊට පස්සේ අපේ බැච් ෆොටෝ ඩේ එක ආවා. ඉතින් එදා මෙන්න මේ විදිහට තමයි රෙඩි වුණේ. යාළුවෙක්ගේ බෝඩින් එකට ගිහින් තමයි ඇඳගත්තේ. අපි දන්න විදිහට පොඩ්ඩක් මේකප් එහෙමත් දාගත්තා. ඉතින් දාගෙන කැම්පස් එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට අපි හැමෝගෙම බැච් ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා, එක දේවල් කරා, ඩ්‍රෝන් ෂොට්ස් ගත්තා. ඉතින් හරිම ලස්සන දවසක් එදා. ඊළඟ දවසේ අපේ කැම්පස් එකේ හොඳම යාළුවෙක්ගේ මගේ හොඳම යාළුවා ඇත්තටම. ඉතින් එයාගේ හෝම් කමින් එක තිබ්බා. ඉතින් ඒකට යන්න අපි මේ විදිහට පිටත් වුණා. ඉතින් අපේ ලස්සන බ්‍රයිඩ් ඉන්නවා ඔන්න ඊගා වීඩියෝ එකේ. මේ ඉන්නේ යා. ඔන්න ඉතින් ඔය විදිහට වෙඩින් වලටත් ගිහින් බැච් ෆොටෝ අරන් සිම්පෝසියම් වලටත් ගිහින් සුපුරුදු විදිහට මං ගෙදර ආවා කැම්පස් එකේ යාළුවන්ට සමු දීලා. මේ තියෙන ඉතින් මගේ සුන්දර ගම. මේ විදිහට තමයි මගේ මැයි මාසේ ගෙවුනේ. අන්තිමට වෙසක් පොයටත් මේ වගේ පුංචි සැරසිලි ටිකක් කරලා වතාවත් කරන්නත් අමතක කළේ නැහැ. ඉතින් මේ ලස්සන සුන්දර මැයි මාසය තවත් එක මතක හිටින මාසයක් වේවි මගේ ජීවිතේ. ඉතින් හැමෝටම සුබ ප්‍රාර්ථනා කරන ගමන් මේ වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා.
ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙන්නම්.